සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේ මම ඔබව හම්බ වෙන්නේ 2019 තරඳු හර්ෂණ අමරසිංහ පත්තු කරපන් රත්නේ නමින් ලියපු මේ කෘතිය අතින් අරගෙන. තරඳුව මට හම්බෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවතිය ගත කරන කාලේ. අපි එක ළඟ බැග් දෙකක තමයි ඉගෙන ගත්තේ. ඒ කාලේ ඉඳලම ඊටා මනරම් කවිකමක් සහිතව මනරම් භාෂාවක් සහිතව කවි ලියුව කෙනෙක් විදියට තමයි අපි ඔහු අඳුරගෙන හිටියේ. ඔහුගේ මේ කෘතිය එනමින්ම පැනෙන කවිය තමයි අද දවසේ මම ඔබ සමග සාකච්ඡා කරන්නේ. කොළඹ පරිසරයේ ඉන්න යාළුවෝ දෙන්නේ කාලයකට පස්සේ සෙට් වෙලා දෙන්නගේ වයස අවුරුදු 60යි. අතීතයේ ආවර්ජනය කිරීම තමයි මේ කවියට වස්තු විෂය බවට පත් වෙන්නේ. එහෙම යාළුවෝ දෙන්නෙකුට හම්බ වුණාම එයාට කතා කරන්න මෙහෙමයි කියලා කැපැසිටි එකක් නැහැ. ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ යාළුකම පිළිබඳව අපිට මෙහි මුල් කවි දෙකෙන් පේනවා. උඹට මතකද බං කොළඹ හරියට රස්න කාල කෑලි තුනක් තනියම උඹ උස්සන් ගියපු වාර තාමත් මන් ගාව තියෙනවා පපු දෙකක උතපු කඳුළු මාල දාඩියට විතරක්ම දිලිසුන රිදී වගේමයි පාට. වාසියක් නැති දාට හඳ පේන ලෑලි උඩ සීතලයි හැමදාම පත්තරේ කියවන උඹ ගාව මම හරිම අසරණයි. DSK ඉනම් ප්‍රේමදාසට වෙනකන් උඹ කියවනවා මතකයි ඉඳලා හිටලා කියන උඹේ ආදරය ඔක්කොටම වඩා මට සුන්දරයි. මේ කතාව පටන් ගන්න එළියේ තියෙන දේශපාලනය ගැන කතා කරලා ආර්ථිකය ගැන කතා කරලා සමාජය ගැන කතා කරලා හැබැයි මේක ඉවර වෙන්නේ ඒ දෙගොල්ලන්ගේ ප්‍රේමය පිළිබඳව කතා කරලා අතීතයේ ගෑල්ලාමයි පස්සේ ගිය හැටි ගැන කතා කරලා කසාද බැඳ ගැන හැටි කතා කරලා රත්නේ අපි මැරුණේ ඉපදීම පණ ගහපු දවසක අපි හැමෝටම එහෙම තමයි ගොඩක් වෙලාවට අපි මැරිලා තියෙන ඉපදීම පණ ගහපු දවසකමයි කොටිම ඉපදිච්ච දවසේම තමයි අපි මැරීම සනිටුහන් කරලා තියෙන්නේ මේ සමාජය ඇතුලේ මැරීම කියලා කියන අලුතෙන් නෙමෙයි මැරි ඉපදීම තමයි මේ සමාජයේ ස්වභාව ධර්මයේ කේදහන්තේ යකඩ හයි වෙලා වෙඬරු උණු හවසක අපි දන්න වෙඬරු වගේ උණු වෙන ගල් හිත් නැහැ වෙඬරු වගේ උණු වෙන යකඩ හිත් අපට හම්බ වෙන්නේ නැහැ යකඩ හිත් යකඩම තමයි ගල් හිත් ගල්ම තමයි වෙඬරු තමයි හැමදාම උණු වෙන්නේ ඒක සෝබා දහම උඹ දන්නවා මට වඩා හොඳට කොළඹටත් පණ තිබ්බේ නෑ බං අපි කියලා වෙන මොනවා කරන්නද මේ සමාජය ඇතුලේ එදත් අපි කිව්වේ අපි කියලා මොනවා කරන්නද අදත් අපිට කියන්න වෙලා තියෙන්නේ අපි කියලා මොනවද කරන්නේ කියලා ඔය වගේ බැරිද බං ජීවිතේ ලස්සනට උතන්ඩ කියද්දි උඹ කියන්නේ මහා පඬිත කතන්දර ඔව් ඉතින් කොහොමත් පිච්චෙනව බං අපිත් මෙහෙම හෙටක් නැති නිසා ඉමුද අද කාලා අපි හොඳට අද දවසේ ජීවත් වෙන එක තමයි අපිට තියෙන අභියෝගේ හෙට දවස ගැන හිතන එක හරිම හීනයක් ඒක බලාපොරොත්තුවක් විතරයි මට මතකයි බණ්ඩාරේ හැලියගොඩ වන්නි වනපෙතේ ගම්දනව පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් කියලා ලියනවා. එක තැනක ලියනවා ගමටම කතා කරලා බත් බුලත් දුන්න පියවරු මාසෙකට ලැබෙන සොච්චම දන් දෙන්න මදි නිසා දොර දනිල් තනියම වහගෙන තදින් වහගෙන තනියම ආහාර ගන්න සංස්කෘතියකට ඇවිල්ලා තියෙනවා. මේක තමයි නගරයේ කේදහන්තේ. මේක තමයි නගරයේ උරුමය එක පැත්තකින් ගත්තාම. ඒ නිසා අද දවසේ ජීවත් වෙනව ඇරෙන්න හෙට දවසක් ගැන හිතන එක හීනයක් බවට පත් වෙලා තියෙනවා. කම්මුල් මෝරපු මල් දෙකක් මටත් ඉන්නව බන් තාම ගෙදර ගෙම්බන්ට කිස් දෙන කුමාරයෝ ඉන්නේ කතාවල විතරද? කම්මුල් මෝරපු මල් දෙකක් මටත් ගෑනු ළමයි දෙන්නෙක් ගෙදර ඉන්නවා. දීග පෙළවාසියක් දෙන්න ඕනේ. හැබැයි දීග දෙන්න නම් දෑවැද්දක් ඕනේ. මේ ආර්ථික අගහිඟ කමින් අද විතරක් ජීවත් වෙන බලාපොරොත්තු සහිත මිනිසුන්ට මේක දැඩි අභියෝගයක් වෙලා තියෙනවා. සුරංගනා කතාවල නම් අපිට හම්බ වෙනවා ගෙම්බන්ට කෙස් දීලා කුමාරිකාවක් බවට පත් කරලා ඒ ගෑනු ළමයින් අරගෙන ගිය කුමාරයෝ ගැන. හැබැයි එහෙම කුමාරයෝ මේ ධනවාදී සමාජය ඇතුලේ අපිට හම්බ වෙන්නේ නැති තරම්. මල් හදන්නේ අනුන්ගේ වතු වල දවසක කවදා හරි කාට හරි කඩන්න. ඒකෙන් අපිට දැනෙන්න පටන් ගන්නවා මේ ස්ත්‍රීවාදයේ පිළිබඳ ප්‍රවේශය. කවදා හරි දවසක ගෑනු ළමයි ඉන්නේ පෙළවාසියකට දෙන්න, පිටට දෙන්න, කාට හරි මල් කඩන්න දෙන්න කියන අර සමාජිකයේ දාන්තය වූ ඉදිරියට ගේනවා. මැනින් එකේමයි මන් තාම බං වැඩ රත්නේ. ඔබටත් දැන් 60ක් අඩු වෙලා නැහැ ඒත් බං රස්නේ. අපි දැන් ගොඩක් වයසක මිනිස්සු. අහසයි දුමයි ඇරුණම සුදු පාට වෙන කොහෙද දැක්කේ? මේ කවියේ තියෙන ප්‍රබලම පාටය මෙන්න මේක. අහසේ දුමේ යරුණුකොට සුදු පාට අපිට දකින්න ලැබුණේම නැති තරම්. මේ සමාජය ඇතුළේ සුදු පාට කියලා අපි හොයපු සමහර තැන්වල අඳුරු කළු පැහැති පුල්ලි, අලු පැහැති පුල්ලි තමයි ගොඩක් දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඇතැම් විට අපිට සුදු පාට දකින්න හම්බ වෙන්නේ සිගරට් එකක විතරක්ම වෙන්න පුළුවන්. ඒ නිසා අවසාන යෝජනාව ඔන්න ඔහෙ මොකද පත්තු කරපන් රත්නේ. බරපතල විදියට මේ සමාජය පිළිබඳව කියවමින් අපූර්ව භාෂාවකින් විචිත්‍ර ක්‍රීඩාවක් කරමින් තරඳු හර්ෂණ අමරසිංහ අප වෙතට ගෙන එන මේ කාරණා පිළිබඳව ඔබට සමීප කරමින් නැවත කවියක් හමු වන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා ඔබට සුබ දවසක්.